හරි ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපි අද මාකට් එක චුට්ටක් බලමු ඇනලයිස් එකක් කරලා. අපි මුලින්ම බිට්කොයින් chart එක බලමු. ඔයාලා දන්නවා අද දවසේ මාකට් එකේ ලොකු volatility එකක් එන්න පුළුවන්. ඒකට හේතුව තමයි ට්‍රම්ප්ගේ announcement එකක් එන්න තියෙනවා අද. ඔයා දන්නා ලිබරල් ඩේ කියලා එකක් දාගෙන තියෙනවා ට්‍රම්ප්. ඕකේ ටැක්ස් සම්බන්ධව තමයි ගොඩක් නිවුස් එළියට එන්න තියෙන විශේෂයෙන්ම විශේෂයෙන්ම එක්ස්පෝර්ට් සම්බන්ධව ටැක්ස් තමයි ඒකට ගොඩක් අදාළ වෙලා තියෙන්නේ. ඉතින් ඇත්තටම ඒක මාකට් එක හොඳට ඇෆෙක්ට් වෙලා තියෙනවා. අපිට පේනවා දැන් බිට්කොයින් උනත් දැන් මේ ඩේලි chart එකේ මම ඉන්නේ. මාකට් එක වොලටිලිටි එක මේ විදිහට ඇවිල්ලා තියෙනවා. හැබැයි මේක මෙහෙමයි දැන් කොච්චර මාකට් එකේ නිවුස් ආවත් මැනිපියුලේෂන් ආවත් මාකට් එක හැම වෙලේම අපි කතා කරන ලයින්ස් වලට අපි කතා කරන කී ඒරියාස් වලට මාකට් එක රියැක්ට් කරනවා. දැන් මෙතන උනත් ඔයාලට පේනවා මෙන්න මේ රේන්ජ් වලට ලස්සනට මාකට් එක මේකේ ඒරියා එකට මාකට් එක රියැක්ට් කරලා තියෙනවා. ඉතින් ඒකත් එක දැන් මෙතන රිජෙක්ෂන් එකක් ආවොත් මගේ අල්ටිමේට් ටාගට් එක මෙන්න මේ රේන්ජ් එකට මෙන්න මේ බොක්ස් එකට එන්න පුළුවන්. ඒ හරියට ආවොත් මම බිට්කොයින් එකේ ලෝන් ට්‍රේඩ් එකකට එන්න ඇත්තටම උත්සාහ කරනවා. ඔයාලට මතකද මේක මම කලින් කතා කරා මේ හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් පැටර්න් එකක් ඉම්පෙන්ඩින් හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් පැටර්න් එකක් කියලා මම ලස්සනට ඒක හැදුනා නේද? මම මේ හරිය දින එක කීවේ මේ පැටර්න් එක ගැන ලස්සනට මේ ෂෝල්ඩර් එක හැදෙනවා රයිට් ඒකත් එක මේක බ්‍රේක් අවුට් එක වුණොත් එහෙනම් මේ ට්‍රෙන්ඩ් ලයින් එක මාකට් එක හොඳට අප් මූව් එකක් යන්න පුළුවන්. හැබැයි දිගටම යන්නේ නැහැ. මෙහෙම ටෙස්ට් එකක් කරලා තමයි අප් වෙන්නේ. එහෙම වුණොත් ඒ අනුව අපි ට්‍රේඩ් ප්ලෑන් කරගමු. දැනට මම බිට්කොයින් ලෝන් ට්‍රේඩ් එකකට ඇත්තටම එන්න වෙලා නැහැ. මගේ එකම කියන්නේ ප්‍රශ්නේ තියෙන මම මේක VIP group එක ඇතුළත කතා කරා. මේ රේන්ජ් එකෙන් එන්ටර් වෙනවද නැත්නම් මේ රේන්ජ් එකෙන් ඇඩ් කරන්න බලන්න මේ හරියෙන් ආපහු එන්ටර් වෙනවද කියන එක. එහෙම නැත්නම් මේක බ්‍රේක් අවුට් එකක් වුණොත් එන්ටර් වෙන්නේ කොහොමද කියන එක තමයි ප්ලෑන් කරගන්න ඕනේ. එහෙම වෙනකන් මෙතන විශේෂ දෙයක් අපිට කරන්න නැහැ. මේක තමයි ස්විං ට්‍රේඩර් කෙනෙක් වෙන එකේ තියෙන වාසිය. මේ ඉන්ට්‍රඩේ මූව්ස් අපිට අදාළ නැහැ. රයිට්? ඒ කියන්නේ ඩේලි කැන්ඩල් එක ඇතුලේ වෙන 10 minutes 15 minutes වෙන්න පුළුවන්. ඒකේ ඇතුලේ වෙන මූව් එක මට අදාළ නැහැ. මම ඉන්ට්‍රඩේ ට්‍රේඩර් කෙනෙක් නොවන නිසා. මම ස්විං ට්‍රේඩර් කෙනෙක්නේ. ඒතකොට මට අදාළ වෙන්නේ වීක්ලි නැත්නම් මන්ත්ලි chart එක නැත්නම් ඩේලි වීක්ලි මන්ත්ලි. ඔය chart එක කොහොමද වෙනස් වෙන්නේ කියලා. සාමාන්‍ය ලෝන් ටර්ම් ස්විං ට්‍රේඩර් කෙනෙක්ගේ පොඩිම ටයිම් ෆ්‍රේම් එක තමයි ඩේලි ටයිම් ෆ්‍රේම් එක. නැත්නම් ඇත්තටම අපි ඇනලයිස් කරන මන්ත්ලි වගේම ඒ කියන්නේ වීක්ලි තමයි අපි බලන්න ඕනේ. ওই charts බලලා තමයි අපි ට්‍රේඩින් ගැන හොඳ අයිඩියා එකක් ගන්න ඕනේ. ඒ කියන්නේ මාකට් එක ඕවරෝල් පික්චර් එක ගැන අයිඩියා එකක් ගන්නවා අන්න ඒ විදිහට. තේරුණාද? එතකොට දැන් බිට්කොයින් එකේ ප්ලෑන් එක මගේ වෙනස් වෙලා නැහැ. right බිට්කොයින් එකේ දැන් බ්‍රේක් අවුට් එක වුණොත් කොහොමත් 109 රේන්ජ් එකට ගියොත් ප්‍රයිස් එකේ තියෙන රිජෙක්ෂන් එකක් එන්න පුළුවන්. එහෙනම් මේ හරියට આવොත් මම ලෝන් ට්‍රේඩ්ස් වලට එන්ටර් වෙනවා. බලමු මම ඉස්සරහට chart එක යන විදිහට ඔයාලට මොන හරි මම ට්‍රේඩ්ස් වලට එන්ටර් වෙනවා නම් මම ඔයාලට clues දෙන්නම් මම මෙහෙම එන්ටර් වෙනවා මෙහෙමයි කියලා. ඊට පස්සේ අපි බැලුවොත් මේ AVAX එකේ AVAX එක ඔයාලට මතකද මම ට්‍රේඩ් එකකින් එක්සිට් වුණා මෙන්න මෙතෙන්දී. මගේ මෙතන එන්ට්‍රි එක තිබුණේ අතන මේකේ එන්ට්‍රි එකට පහලින් මම ආපහු මේකේ ලෝන් ට්‍රේඩ් එකකට එන්ටර් වුණා. ඒතකොට ඒක මට ප්‍රොෆිට් එකක් ක්ලෝස් කරගන්න පුළුවන් ඉක්මනටම මෙන්න මේ රේන්ජ් එකට ආවම මම ට්‍රේඩ් එකකින් එක්සිට් වෙනවා. හැබැයි පහළට આવොත් මම ඇඩ් කරන ලෙවල්ස් මම හිතලා තියෙන්නේ ඩිසයිඩ් කරලා තියෙන්නේ මේ කී ලෙවල්ස් වලින්. right? ඒතකොට මෙන්න මේ විදිහට මම මුලින් හිටියම් ප්‍රයිස් එක මෙහෙම වෙනස් වෙයි කියලා. right? නමුත් ප්‍රයිස් ඊට පස්සේ අප් මූව් එකක් ගියා. නමුත් මගේ ඒරියා එක මේ හරිය මගේ ඔළුවේ තියෙනවා. right? මම ලෝන් ටර්ම් මේක ප්ලෑන් කරලා තියෙන්නේ. එතන මේ chart එක ඇතුලේ ඩොලර් 10 ගානක ට්‍රේස් වෙනවා. right? ලස්සනට මේ හරියට ආවොත් එහෙනම් මම මේ මගේ ට්‍රේඩ් එක තව ඇඩ් කරලා අප් මූව් එක ගියොත් හොඳ ප්‍රොෆිට් එකක් ගන්න උත්සාහ කරනවා. right? දැන් මේකත් මේ හෙඩ් ඇන්ඩ් ෂෝල්ඩර් පැටර්න් එකක් කියලා ගන්න පුළුවන්. right? මේ ෂෝල්ඩර් එක මේ හෙඩ් එක මේ ඊළඟ ෂෝල්ඩර් එක ඔන්න ඩෙවලොප් වෙනවා. right? ඒකල මෙන්න මේ විදිහට රවුන්ඩ් වෙලා මෙහෙම කන්සෝලිඩේෂන් එකක් කළා මාකට් එක අප් වෙන්න පුළුවන්. තේරෙනවද? මෙන්න මේවා හරිම වැදගත්. right? මේවා පොඩි පොඩි කාරණා වුණාට මේවා ඇතුලේ ඩොලර් 10 ගණක් එහෙම වෙනවා. right? ඒ කියන්නේ ඩොලර් 10 ගණනක ට්‍රේස් මේවා මේක මම ඔයාලට කතා කරන්නේ මෙන්න මේ channel එක ගැන. කලින් වීඩියෝ එක මම කතා කරා මේ බිට්කොයින් තව පැටර්න් එකක්. මේක ඩේලි chart එකේ මෙන්න මේ channel එක බලන්න. මේක මම 4 hour දාගෙන ඔයාලට පෙන්නුවා ඇත්තටම. ඒ channel එක බ්‍රේක් වුණා. බ්‍රේක් වුණ එක කන්ෆර්ම් වුණා කියලා කාට හරි කියන්න පුළුවන් ඇත්තටම. කන්ෆර්ම් වෙලා අප් මූව් එක එනකොට මොකද වෙන්නේ? මෙන්න මේ ඒ කියන්නේ බ්‍රේක් වුණ ලෙවල් එක මෙන්න මේ ලෙවල් එකෙන් මෙන්න මේ යට තියෙන ට්‍රෙන්ඩ් ලයින් එකෙන් ප්‍රයිස් එක රිජෙක්ෂන් එකක් ඇවිල්ලා ඊට පස්සේ රිජෙක්ෂන් එකේ ඇත්තට මේක වැඩ කරන්න නම් මොකද දන්නවද වෙන්න ඕනේ මේක හරි වැදගත්. මෙන්න මේ වික් එකට පහලින් කැනල් බොඩි එකක් ක්ලෝස් වෙන්න ඕනේ. right? මෙන්න මේ වික් එකට පහලින් මෙන්න මෙතනින් කැනල් බොඩි එකක් ක්ලෝස් වෙන්න ඕනේ. right? එහෙම වුණොත් එහෙම මාකට් එක ගොඩක් තව ඩවුන් ට්‍රෙන්ඩ් එකේ යන්න පුළුවන්. හැබැයි එහෙම වෙනකන් තමයි මම බලන් ඉන්නේ ඇත්තටම.
මම ට්‍රේඩර් කෙනෙක් විදිහට මාකට් එක අප් වෙනවට වඩා මම කැමති ඩවුන් වෙනවට. right? ඒතර මට හොඳ පොසිෂන් වලට එන්ටර් වෙන්න පුළුවන්. ස්පොට් බයි කරන්න පුළුවන්, ලොන් ටර්ම් පෝර්ට්ෆෝලියෝ එකට බයි කරන්න පුළුවන්. right? ඉතින් ඒ නිසා මාකට් එක ඩවුන් වෙනවා තමයි මම කැමති. ඇත්තම අප් මූව් එකක් යන්නේ නැතුව. හරි. ඒතකොට SU එක බලන්නකෝ. SU එක මම කතා කරපු විදිහට ප්‍රයිස් එක මූව් වුණා. right? මෙන්න මෙතන සපෝට් එකක් කරලා මාකට් එක අප් වෙලා මේ bear flag එකක් හැදුවා. ඒ bear flag එක ඉන්වැලිඩේට් කරන මාකට් එක අප් වුණා. ඒතකොට කට්ටිය හිතුවා මෙන්න මේ ට්‍රෙන්ඩ් ලයින් එක බ්‍රේක් වෙනකොට මේක බ්‍රේක් අවුට් එකක් වුණා කියලා. නමුත් ඒ බ්‍රේක් අවුට් එක වුණාට ඒක බුල් ට්‍රැප් එකක් කළා මාකට් එක කෙලින්ම අනිත් පැත්ත හැරුණා. right? අනිත් පැත්ත හැරිලා මාකට් එක මෙන්න මේ හරියෙන් තව සපෝට් එකක් කරන් තියෙනවා. මේක ට්‍රෙන්ඩ් ලයින් එක අපිට මෙහෙම ඇඳ ගන්නත් පුළුවන්. දැන් අපි තව ට්‍රෙන්ඩ් ලයින් එකක් ඇඳුත් එහෙම මෙන්න මේ විදිහට ඇඳුත් වරපෙන මෙන්න මේ වික් එකත් එක්ක මාකට් එක આવොත් මේ හරියෙන් සපෝට් එකක් ගත්තා කියලා කාට හරි කියන්න පුළුවන්. ඒ කියන්නේ බ්‍රේක් අවුට් එක වෙලා ඒක කන්ෆර්ම් වෙලා ඊළඟට ආය ඩවුන් ට්‍රෙන්ඩ් එක ඇවිල්ලා ඒ කියන්නේ බ්‍රේක් අවුට් එක උන ලෙවල් එක ආය රීටෙස්ට් කරලා අප් වෙනවා කියලා කාට හරි කියන්න පුළුවන්. නමුත් මම මෙතෙන්ද එන්ට උන්නේ නැහැ ට්‍රේඩ් එකට. මම එන්ට වෙන්නේ කොතෙන්ද දන්නවා? මම එන්ට වෙන්නේ මේ රේන්ජ් එකේදී. 1.9 2 රේන්ජ් එකේදී මම ලෝන් ට්‍රේඩ් එකට එන්ට වෙනවා. එන්ට වෙනවා කියන්නේ එන්ට වෙනවාම කියලා නෙවෙයි කියන්නේ. එන්ට වෙන්න කන්සිඩර් කරනවා. මේක හරි වැදගත්. ඒ වෙලාවේ තියෙන සිටුේෂන් එක තමයි ඒකට බලපාන්නේ. දැනට තියෙන සිටුේෂන් එකත් මේ විදිහට මාකට් එක මෙතෙන් ගියොත් එහෙම එන්ට වෙනවා. නමුත් ඒ වෙලාවේ ඕවරෝල් පික්චර් එක වේල්ස් මනි කොහෙද තියෙන්නේ? right? ට්‍රම්ප් මොනවද කරන්නේ? ඔය හැමදේම ගැන හිතලා තමයි ඒ වෙලාවෙන් ඩිසිෂන් එක මම ගන්නෙ. right? හරි. ඉතින් මේ වගේ කාරණා ගොඩක් ඔයාලත් එක්ක කතා කරන් තියෙනවා. channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක like එකක් දාලා comment එකක් දාන්න, share කරන්න. right? අනිවාර්යයෙන්ම social account follow කරලා තියාගන්න. එහෙනම් ඔයාලට සුබ දවසක්.